ඔයා අම්මට තාත්තට වැඳලාද ඉස්කෝලේ යන්නේ? සමහරු කියයි මේ ඇයි වඳින්නේ මොකටද වඳින්නේ ඔය එක එක්කෙනාට වඳින්න ඕනේ නැහැ දන නමන්න ඕනේ නැහැ කියලා. ඔව් එක එක්කෙනාට දන නමන්න ඕනේ නැහැ වැඳ යන්න ඕනේ නැහැ. නමුත් තමන්ගේ අම්මට තාත්තට වැඳින එකේ කිසි වැරද්දක් දකින්නේ නැහැ මම නම්. ඒක වැරද්දක් නෑනේ නේද? තමන්ගේ අම්මට තාත්තට. ඉතින් ඒ නිසා ඔයා ඉස්කෝලේ යනවා නම් මේ අම්මට තාත්තට වැඳලා යන්න පුරුදු වෙන්න. ඒකෙන් අර මේ සංස්කෘතිය සදාචාරය නෙවෙයි. නිකන් අපි වඳින්නේ අපේ හිතේ ගෞරවයක් ආදරයක් භක්තියක් තියෙන නිසානේ. අන්න ඒක මේ ප්‍රකාශ වෙනවා මේ වැඳීම කියන ක්‍රියාව තුලින්. අන්න එතකොට දෙමෝපියන්ට මේ දැනෙනවා මේ දරුවා මට ගරු කරනවා මට ආදරේ කියන හැඟීම දෙමෝපියන්ටත් දැනෙනවා. ඒතර ළමෙක් විදිහට ඔයාටත් දැනෙනවා මේ අර තමන්ගේ දෙමෝපියන්ට ගරු කරනවා කියන හැඟීම. ඉතින් අර ගරු කිරීම රෙස්පෙක්ට් කියන එක අපි තියෙන්න ඕනේ නේද දෙමෝපියෝ දරුවෝ අතරේ. ඒ දෙ තිබ්බහමනේ අපි යාලා කිය මේ දරුවෝ දෙමෝපියෝ කියන දේ අහන්නේ සහ මේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දෙමෝපියන්ට වඳින දැන් මගේ දරුවෝ දෙන්නම යන්නේ ඉන්ටර්නැෂනල්. නමුත් ඒ දෙන්නම අපිට වැදලා තමයි යන්නේ. දැන් මම මේක කිව්වේ දැන් ඉන්ටර්නැෂනල් යන ළමයි මේ කිසිම සදාචාරයක් නැහැ කියලා එහෙම දෙයක්වත් කියනවනේ. ඉතින් එහෙම නෑ දෙමව්පියෝ දරුවෝ හදන විදිය තමයි ඉතින් ඉන්ටර්නැෂනල් ගියාද ගවර්න්මන්ට් ගියාද කියලා ළමයි හොඳ නරක වෙන්නේ නෑ දෙමව්පියෝ දරුවෝ හදන විදිය ළමයි ඉස්කෝලේදී හැදෙන විදිය ගුරුවරු දරුවන් හදන විදිය ඒ හැමදේම බලපානවා. ඒ නිසා ඔයාලගේ දරුවන්ව පොඩි කාලේ ඉඳලා මේ දේවල් වලට පුරුදු කරන්න තමන්ගේ දෙමව්පියන්ට මේ වඳින්න ඒක මේ පාපයක් වැරද්දක් වෙන්නේ නැහැ එහෙම පුරුදු කරා කියලා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒක හොඳ මේ අර ආයෝජනයක් වගේ හොඳ ආයෝජනයක්. ඒක ඇත්තට මෙහෙම දරුවෙක් පුරුදු කරන එක. එහෙම දරුවෙක් වැරද්දක් කරනවා හරි අඩුයි ඔයාට. ඒ නිසා මේ ඒවා හොඳ පුරුදු දරුවෝ පුරුදු කරන්න ඕනි. ඒ නිසා ඔයා එහෙම පුරුදු කරන්න ඔයාගේ දරුවන්ට.